එතකොට සර් ගැන කිව්වොත් ඔයාලා හරිම තැන ඉන්නේ. ඒක කියන්න ඕනේ. ඒ කියන්නේ ඉකෝන් වලට බය වෙන්න එපා. සර්ගේ වැඩ හරියට කරනවා නම් පාඩම් කරන ටික පේපර්ස් ඔක්කොම ඔයාලා හරියටම කරනවා නම් ඔයාලා බය වෙන්න එපා ඉකෝන් ගැන. ඉකෝන් තමයි මොන හරි කළා හොදරම කරපු සබ්ජෙක්ට් එක වශයෙන් ඉකෝන් කියන්න පුළුවන්. මේ එහෙමයි කියලා දැනටත් ඔයාලා පරක්කු නැහැ. ඔයාලටත් තව කල් තියෙනවා. ඒ කියන්නේ අපි දෙන්න නම් අපිට ලොකු chance එකක් තිබ්බා. අපි දෙන පාඩම් කළ එකට, ඒ කියන්නේ නිදි මරාගෙන පාඩම් කරනවා නම් එක්කෙනෙක් නිදාගත්තොත් අනිත් එක්කෙනාව හැරවනවා. අනිත් එක්කෙනා නිදාගත්තොත් අනිත් එක්කෙනාව හැරවනවා. මේකත් ඉතින් කොහොම හරි දැන් දෙන්නම කොහොම හරි දිස්ත්‍රික් මුල 100ට ආව කොහොම හරි සර් ඒක ලස්සනට උගන්වනවා. ඔයාලට හරිම සරල විදියට ඔයාලා වෙන කොහේ හරි ක්ලාස් ගියා නම් ඔයාලට තේරෙයි අර වෙන බරසාර විදියට මේක උගන්වන්නේ. ඒනොට සර් හරි සරල විදියට ඔයාලට මේ සබ්ජෙක්ට් එක දෙන්නේ. ඉතින් ඒකේ හරි අර ගන්න ඒකේ තියෙන විනෝදේ අර සර් උගන්වන විදිහටම කියලා බලනවා. ඒ කියන්නේ දැන් ළමයි ඉන්නවා කියලා හිතාගෙන වගේ අර උගන්වන එක try කරනවා. එතකොට ගොඩක් මේ දැන් ඒක ඔයාලා try කරලා බලන්න හොඳ මෙතඩ් එකක් මේ ඔයගොල්ලන්ට ඒක අහුවේ. මේ ඇත්තටම සර් ගැන කිව්වොත් නම් සර් ගැන කියන්න දෙයක් නැහැ ඇත්තට. මේ ගැන ඔයාලට තේරෙනවා සර්ගේ ප්‍රොසීඩ් එක මොකක්ද කියලා. එතකොට ඒකත් එක්ක ඒ ෆ්ලෝ එකේ ගලාගෙන යන්න තමයි තියෙන්නේ ඔයගොල්ලෝ. ඊට වඩා දෙයක් නැහැ ඉතින්. හොඳට ඒ වල ටික කරගන්න. thank you.